අති බහුතරයකට මේක හදන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මම ඔයාලට මෙහෙම සජෙස්ට් කරොත් මං කිව්වොත් grade 10 ළමයෙකුටත් මේක පුළුවන් කියලා ඔයා පිළිගන්නවද? නේද? grade 10 ICT කරන දරුවෙකුටත් මේක පුළුවන් නේද? හරි. හැබැයි ඒ ළමයා මේක හදන්න පට්ට ගේමක් දෙන්න වෙයි. හරි ලොකු වැඩක් තියෙනවා. work load එකක් තියෙනවා. එයා ඉල්ලයි මට 10 minutes වත් අඩු ගන්න දෙන්න ඕන මේ ගාන හදන්න කියලා. yes. දැන් එතකොට ඒ ළමයටත් පුළුවන් නම් ඔයාට වරදින්න හේතුවක් නැහැ. ඇත්තට මම මෙතනදී ටාගට් කරනවා චුට්ටක් බලන්න answers. They are asking about the not equal value. එතන මෙතනදී වෙන්නේ මෙන්න මේකයි. ඔයාට පේනවා මෙතන තියෙන not equal අසමාන. එහෙනම් ඔයාට පේනවා හතර දෙනෙක් සමාන වෙනවා නම් you can see two hexadecimal numbers. answer එක වෙන්නේ පළවෙනි එක හරි හතරවෙනි එක හරි මේ දෙකම සමාන වෙන්න බෑනේ. ඒතර ඔයා දන්නවා මේකේ value එක. හරිද? දැන් මේකේ value එක අපි x කියලා ගමු. ඒ කියන්නේ ඇත්තටම මේ hexadecimal එකයි octal එකයි මේකේ subtraction එක කරන්න ඕන නෑ. ඔයා මේකේ subtraction එක කරා කියන්නේ ඔයා fail. හරිද? මම මේ කියන්නේ ඔයාගේ answer එක හරි ඇති. ඒ වුණාට අපි බලාපොරොත්තු වෙන best results වලට යන්න. හරි හොඳ set score එකකට යන දරුවෙක් මේක subtract කරොත් එයා fail වැඩේ. ඒ කියන්නේ ඒක අපරාධේ. ඒක කරන්න ඕනේ නැහැ. අර ඔයාට ඉන්ටෙලිජන්ස් එක තියෙන්න ඕන. ඔයා දන්නවා එතකොට these answers are equal. ඒ කියන්නේ ඇත්තටම මේ තියෙන්නේ equal answer එක. හරිද? ඒ කියන්නේ එහෙමනම් මෙතන නම් answer මේ දෙන්නෙන් එක්කෙනෙක් නම් answer එක තියෙන්නේ. එතකොට ඔයාට පේනවා මේක binary තියෙනවා. එතකොට මේ binary එක දැන් මේකේ result එක මම x කියලා ගන්නම්. මේ සමහර දේවල් explain කරන්න time එක ගන්නවා. ඒ වුණාට ඔයාට දෙන්නේ ලොකු idea එකක්. හරිද? ඒක තමයි paper discussion එකක් කියන්නේ. හරි එතකොට දැන් මම මේක ඇත්තටම subtract කරන්න ගියේ නෑ හරි we assume answer is x now you know x equals to this octal number ඒක තේරුණාද නේද මේ octal එකට මේ x එක equal වෙන්න ඕන එතකොට this x equals to this binary value also මේ binary එකටත් මේක equal මේ තියෙන්නේ ඇත්තටම 129 හරිද now what is the answer of this subtraction මේ අඩු කිරීමේ ප්‍රතිඵලය මොකක්ද? Definitely it should be 129. ඒක අනිවාර්යයෙන්ම 129 වෙන්න ඕන. එහෙමනම් මම ඔයාලට කියන්නම් මේක හරිනම් අපිට හරිය ලේසියෙන් පුළුවන් මෙයාව hexadecimal කරන්න. 1 2 3 4 මෙතනින් ගැව්වා. අර මෙන්න ගැව්වා ඉරා because you have to group by 4. එතකොට this is 1 this is 8 81 this is the correct one this is the correct one this is the equivalent one so this is the answer. දැක්කද? ඇත්තටම මේක ඉන්ටෙලිජන්ට් විදිහට දකින්න ළමයාට මේකේ ආන්සර් එකට යන්න කොච්චර වෙලාවක්ද? හරි within 30 seconds you can get the correct answer. That is the correct way to do this. ඒක තමයි මේ ක්ලාස් එකේදී එක්ස්ප්ලেইন කරන්න ඕන කරන දේ ඒකයි එන්නේ මෙතඩ් එකටයි ඔයා මේ ක්වෙස්චන් එක කරන්න ඕන වෙන්නේ.